මේ ප්‍රශ්නේද අපි යන්නේ 2003 තියෙන යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රශ්නේ බලන්න. රචනා ප්‍රශ්නේ මේකේ තියෙනවා ආරම්භක අට්ටාලය මත තිබෙන අභ්‍යවකාශ ෂටලය. අට්ටාලය කියන්නේ ආධාරකයේ විදිහට තියෙන එක. ඒ ෂටලයේ ස්කන්ධය 2.6ක් කිලෝග්‍රෑම් වෙනවා. ෂටලය ගමන් කිරීම සඳහා ඇති කළ යුතු තෙරපුම් බලය වෙන 3.10.7 නිව්ටන් බලය ලබා ගන්නේ තප්පරයකට 3.13 කිලෝග්‍රෑම් ප්‍රමාණය ඉන්ධන ප්‍රමාණය දහනය කිරීම කර එබැගින් ඇතිවෙනා වූ උණුසුම් වාතයේ පතලිව ඇතුළු කරන නොසල් එක හරහා ඉවතට විදීමෙනි. ඒක නැසින්න කියලා තියෙන නොසල් එක කියන්නේ පොඩි සිදුරක් වගේ එකක් කියලා අදහස් කරන්නේ. පහළට ඇති තෙරපුම් බලය ඉන්ධන දහනය වීමේ ශීඝ්‍රතාවය සහ ෂටලයේ සාපේක්ෂ වායු නිකුත්න වේගයේ ගුණිතයෙන් ලැබේ. ඒතර කියනවා තෙරපුම් බලය. දැන් අපි කියනවා තෙරපුම් බලය 3.10.7යි කියලා. ඒ තෙරපුම් බලය ලබා ගන්නේ මේ m සහ u වල ගුණිතයෙන් ලැබේ කියලා කියනවා. හරි. එතන අපිට කියනවා mu ගුණිතයට බලය මාන ඇති බව පෙන්වන්නට. ඒක වෙන්න බෑ මොකද තෙරපුම් බලය සමානයි mu කියලා කියනවා. අපි බලමු. දැන් m කියලා කියන්නේ m ගේ මාන කියන්නේ පළවෙනි ප්‍රශ්නේ m කියන්නේ තප්පරයකට දහනය කරන ස්කන්ධය. එහෙනම් m t ඍණ 1 තප්පරයට කිලෝග්‍රෑම්. එතන u කියලා කියන්නේ සාපේක්ෂ ප්‍රවේගය කියනවා. සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ප්‍රවේගයක්ම තමයි. lt ඍණ 1. හරි. දෙකේ ගුණිතය බලමු. mu වල මා ගුණිතය එතන මෙතන තියෙනවා m lt ඍණ 2. lt ඍණ 2 කියන්නේ බලයක්. m කියන්නේ ස්කන්ධයක්. එතකොට m lt ඍණ 2 මේක සමානයි බලයේ මාන. ඒක වචනේ ලියන්න පුළුවන් බලයේ මාන කියලා. mu මාන සමානයි බලයේ මාන. ඒ කොටස බලමු. මේක කියනවා ආරම්භක අට්ටාලයෙන් ඉවත් වෙන පටන් ගන්න අවස්ථාවේදී ෂටලයේ ආරම්භක තොරණය කොපමණද කියලා. ඒතර ඔයාලගාව පේපර් එකක් ඇති මේ වෙලාවේදී. ඒතර ෂටලයේ රූපයක් දීලා තියෙනවා. හරිද? ඒතර මේක මෙතන නෑ. ඒක ෂටලය කියන්නේ රූප සටහන විතරයි. ඒක අපි කොටුවක් විතර ගමු. ෂටලය. හරි? දැන් මේ ෂටලයේ බර ස්කන්ධය දීලා තිනවා කීයයිද? ස්කන්ධය 3.10 නෙමෙයි 2.10.6 කිලෝග්‍රෑම් කියලා තියෙනවා. ඒතර ඔයාලගේ පේපර් එකෙත් බලුවා හැකි 2.10.6යි මේ ස්කන්ධය m ඒ වුණාට බරනේ ඕනේ අපිට mg දාන්න ඕනේ ගුරුත්ව තුනේ 10. එහෙනම් මම මේක 10න් ගුණ කරනවා 10 පළවෙනි බලය ඉහළට ඇති වෙන තෙරපුම් බලය ඉහළට ඇති වෙන තෙරපුම් බලය 3.10.7යි. එතන ඉහළට තියෙනවා 3.10.7ක් තෙරපුම් බලයක් පහළට තියෙනවා බරක් එච්චරයි කිසිම වෙන බලයක් නැහැ. හරිද? එහෙනම් මේකෙදි මම ඉහළට x සමාන ma දානවා. ඉහළට තියෙන බලය ගද්දී ඉහළට තියෙන බල ධනයි පහළට තියෙන බල ඍණයි කියලා ගන්න ඕනේ. එතකොට 3.10.7 ඍණ මේ පහළට තියෙන බලය 2.10.7 වෙනවා. 2.10.7යි ස්කන්ධය එනවා 2.10.6ක්. ඒක දීලා තිනවා අපිට ස්කන්ධය m නේ. m කියන්නේ 2.10.6. එහෙනම් මේක 10යි නේ. sorry 10.7ක් එනවා. 1.10.7ක් සමානයි 2.10.6යි. ඒ සමානයි මෙතන 10.6ට 10.6ක් කපලා 10ක් ඉතුරු වෙනවා. 10 බෙදීම 2යි කියන්නේ 5යි ms ඍණ 2. දැන් මේක බලා ගන්න මේ බර අමතක වුණොත් එහෙම ගාන එතනින් එහාට ඔක්කොම වර්ධිනවා. හරිද? මතක් කරලා මේ බල සටහන අඳිද්දී හරියට බල ටික ලකුණු කරගන්න. හරි. දෙක ප්‍රශ්නේ B කොටස ෂටලයේ තුලනේ නියතයයි උපකල්පනය කරමින් ගමන ආරම්භ තප්පර 30කට පසු ෂටලයේ වේගය නිර්ණය කරන්න.
තප්පර 30කට පස්සේ. එහෙනම් B කොටස. දැන් අපි දන්නවා මේ ෂටලේ කියන එක කියන ආරම්භයේ නිශ්චලතාවයෙන් පටන් ගන්න. U සමානයි 0යි. අපි දන්නවා A සමානයි 5 ms ඍණ 2. උඩට යන්නේ. උඩට තෝරන්නේ වෙන්නේ. වස්තුවේ අවසාන ප්‍රවේගය අපෙන් අහනවා කාලය දීලා තිනවා තප්පර 30යි කියලා. එහෙනම් මෙතන නැත්තේ මොකද්ද? විස්ථාපන. විස්ථාපන නැති සමීකරණය තමයි v සමානයි u ධන at. එහෙනම් ඉහළට v සමානයි u ධන at දාමු. අවසානික දන්නේ නැහැ. ආරම්භක බිඳුවයි 5 t. තිහේව පහක් 150යි. 150යි ms ඍණ එක ඉහළ දිශාවට තියෙනවා. හරි. එතන ප්‍රශ්නෙත් හරි. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. ෂටලයට සාපේක්ෂව වායු නිකුත් වෙන ප්‍රවේගය ගණනය කරන්න. දැන් ෂටලයේ දැන් අපිට මුලින්ම ගාණ දීලා තිනවා F සමාන mu කියලා දීලා තිනවනේ. එතන මාන වශයෙන් සත්‍යයි කියලාත් හෙව්වා අපි. එතකොට අපි ගත්තොත් තුන්වෙනි ප්‍රශ්නේ එක F සමානයි mu. ඕක සමීකරණය ඔක හදලා ගන්න පුළුවන් ඒකට තේරෙනවා. බලය දීලා තිනවා 3.17යි. තප්පර මේ m කියන්නේ තප්පරයකට දහනය කරන ඉන්ධන ප්‍රමාණය. ඒක දීලා තිනවා 3000යි කියලා. එයා අපිට u වෙනවා 10000යි. u කියලා එනවා 10000යි 1.14ක් නේ. ඒක බෙදා ගන්න පුළුවන් වලට. හරි. B කොටස ෂටලේ ගමන් අරඹා තත්පර 30කට පසු පොළොවට සාපේක්ෂව වායු නිකුත් වෙන ප්‍රවේගය කොහොමද කියලා අහනවා. දැන් මේකෙදි මේ ප්‍රවේග දෙක මොනවද කියලා දැනගෙන ඉන්න ඕන. හරි. දැන් මෙතන මොකද්ද මේ u කියලා කියන්නේ? දැන් u අපි තුනේ බලමු. ෂටලයට සාපේක්ෂව ෂටලේ මං s කියලා ගන්නවා. s කියලා කියන්නේ ෂටලේ. ෂටලයට සාපේක්ෂව වායුව මං වායුවට ගෑස් කියන්නේ වායුව කියලා ගන්නවා. තව කවුද ඉන්නේ? පොළවනේ. E කියලා දාන පොළව. ඒක තමයි ගෑස් සංකේතය. එහෙනම් මේ කවුද මේ? කාගේ ප්‍රවේගයද මේ? 10000යි කියලා කියන්නේ ෂටලයට සාපේක්ෂව වායුව. නැත්නම් ඉන්ධන කියන්නේ ෂටලයට සාපේක්ෂව වායුව. එහෙනම් වායුවේ ප්‍රවේගය තමයි දීලා තියෙන්නේ. V gas ෂටලයට සාපේක්ෂව 10000යි ඉහළ දිශාවට. හරි. ෂටලයට සාපේක්ෂව වායුව ඉහළට 10000යි. ඒක හොයාගත්තා. මේ 150යි කිව්වේ කවුද? 150යි කිව්වේ පොළොවට සාපේක්ෂව ෂටලේ දැන් යන ගමන් හිටියේ තොරණ පිට ගමන්. එහෙනම් පොළොවට සාපේක්ෂව ෂටලේ කාගේද ප්‍රවේගය? ෂටලේ. එහෙනම් ෂටලේ තමයි ළඟ ඉන්නේ. ප්‍රවේගය ෂටලේ කාට සාපේක්ෂවද? පොළොවට සාපේක්ෂව. ඒකත් ඉහළට 150යි ms ඍණ එක. ඒ ওই දෙක තේරුම් ගන්න ඕනේ. හරි. මේ දෙක අපි හොයාගත්ත ඒවා. දැන් අපෙන් අහන්නේ පොළොවට සාපේක්ෂව වායුව. එහෙනම් අපෙන් අහන්නේ V gas එක related to earth. අපෙන් අහන එක ලිව්වා. ඊට පස්සේ තුන්වෙනි ෆ්‍රේම් එක මැදට දානවා. තුන්වෙනි එක ෂටලය VGS VSE. හරිද? අපෙන් අහන එක ලිව්වා. අර තුන්වෙනි එක නෑ ඉන්නවනේ. තුන්වෙනි එක නම් මේකේ මැදට දානවා. G වලින් පස්සේ E වලින් කලින්. ඒතර මේක ගත්තාම මේක 10000යි. SE. හරි. මෙතන පොඩි ප්‍රශ්නයක් වුණා. මෙතන ඇත්තටම කිව්වොත් වායුව යන්නේ පල්ලෙහාටනේ. ෂටලයට සාපේක්ෂව වායුව යන්නේ පල්ලෙහාට.
එහෙනම් මෙතන අඩු කිරීමක් වෙන්න ඕනේ මොකද විරුද්ධ දිශාවට තියෙන්නේ. එහෙනම් මෙතන එනවා 9850යි ms ඍණ. එහෙනම් පොළවේ ඉන්න කෙනෙක්ට වෙන්නේ වායුව 9850යි 15කට යනවා කියලා. හරි. 9850යි 15ට. මෙතන වැරද්දක් වුණා. මෙතන වායුව යන්නේ 15ට. ෂටලයට සාපේක්ෂව ෂටලයේ බලන් ඉද්දී වායුව පල්ලෙහාට ගමන් කරනවා. ඒක 15ට යන්නේ. හරි. එන උත්තරේ මේක. තොරක් 3 බීත් හරි. දැන් බලමු හතරවෙනි ප්‍රශ්නේ. පිටත වායු ගෝලයේ නොමැතිනම් ෂටලයේ ත්වරණය විය නොහැකියි ශිෂ්‍යයෙක් ප්‍රකාශ කරයි. පිටත වායු ගෝලයක් නොමැතිනම්. මෙම ප්‍රකාශනය නිවැරදිද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. එතකොට මේ ප්‍රකාශනය වැරදි. හේතුව තමයි දැන් ෂටලය ත්වරණය වෙද්දී ගාන කියන්නේ අර ඉන්ධන ෂටලයේ ඇතුලේ තියෙන ඉන්ධන දහනය කිරීමෙන් ඇති කර ගන්නා තෙරපුම් බලය. එතකොට ඒ තෙරපුම ලබා ගන්නේ කොහින්ද? අභ්‍යන්තරයේ තියෙන ඉන්ධන දහනය. එතකොට අභ්‍යන්තර ඉන්ධන දහනය කරන්න වායු ගෝලය අවශ්‍ය නැහැ බාහිර. එහෙනම් මේ පිළිතුර වැරදි. හේතුව අභ්‍යන්තරයේ තියෙන ඉන්ධන තමයි දහනය කරගන්නේ. එහෙනම් මේ ප්‍රකාශනය වැරදි වෙයි. ප්‍රකාශනය නිවැරදි නොවේ වැරදි. හේතුව ලියන්න පුළුවන්. ත්වරණය වීමට අවශ්‍ය තෙරපුම් බලය ලබා ගන්නේ අභ්‍යන්තරයේ ඇති ඉන්ධන දහනයනේ කියලා. ඒතකොට ඒකේ විදිය ලියා ගන්න පුළුවන්. හරි. ඒක හේතුවත් ලියන්න ඕනේ. හේතුවත් ලියන්න ඕනේ. ඊළඟ 5. ෂටලය මත ඉහළට ඇති තෙරපුම නියතව පැවතුනදී ඉන්ධන දහනය වලට සත්‍ය වශයෙන්ම ත්වරණය වැඩි වේ. දැන් අපි ගාන කොහොමද දුන්නේ? ඉහළට තියෙන තෙරපුම් බලය F කියලා ගමු. ඔක 3.10 7යි කියලා දුන්නේ. බර තිබ්බ නේද? mg. මේක තිබ්බේ 6යි 10යි 7යි කියලා. ඉහළට A. මම ඉහළට F සමාන ma දානවා. F ඍණ mg සමානයි ma. මම ඒකේ A උක්ත කරොත් m time කැපිලා වෘත්ත තුන ඉතුරු වෙනවා. එහෙනම් මෙතන මොකද්ද මම කරේ? අර කලින් හදපු ගානම තමයි. ආයෙ මම f සමානයි ma දානවා. f සමානයි ma දාලා මම මේ මෙතන ප්‍රකාශන වශයෙන් ගත්තා. දැන් මොකද්ද කියන්නේ? මේ ඉහළට තියෙන තෙරපුම් බලය අඩු වුණාට මේ නියතව තිබ්බට පල්ලෙහාට තියෙන බර මොකද වෙන්නේ? බර අඩු වෙනවා. අයියේ ඇතුලේ තියෙන ඉන්ධන දහනය කරනවා. ඉන්ධන එන්න අඩු වෙනවා. ඉතින් අඩු වෙන්න බර අඩු වෙනවනේ. බර අඩු වෙනවා නම් මොකද වෙන්නේ? මේ සංප්‍රයුක්ත බලය වැඩි වෙනවා. ඒ ඉහළට තියෙන බලය නියත යන්නේ. මේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් අපිට මෙතන m එන්න ඕනේ. අපි m ගෙන් බෙදන්නේ. ඊට ප්‍රකාශනයට අනුව F නියත m අඩු වෙන නිසා A වැඩි වේ. ගුරුත්ව ත්වරණ නියතක් කියලා ගන්න වෙනවා මෙතන. ඔය විදිහට තමයි එන්නේ. m අඩු වෙනවා m නිසා මේ ප්‍රකාශනය ලොකු වෙනවා. මේක ලොකු වෙනවා කියන්නේ A වැඩි වෙනවා. B කොටස ඉහත පහ ඒ අවස්ථාවට අදාළව ෂටලය සඳහා VT ප්‍රස්ථාරය අඳින්න. දැන් VT ප්‍රස්ථාරය ත්වරණය වෙනවනේ. මම ත්වරණයේ ප්‍රස්ථාරය අඳින්නද VT ප්‍රස්ථාරය. ඔය B නේ. දැන් VT ප්‍රස්ථාරය අඳොත් අනුක්‍රමණයේ ධනව වැඩි වෙන එකක්. එන්ඩෙන්ඩ අනුක්‍රමණය වැඩි වෙනවා. දැන් මේ යන්ති නියත ත්වරණයකට ත්වරණයත් වැඩි වෙනවා. ඒතර මේක ප්‍රස්ථාරය එන්නේ මේකම තමයි මේ හැඩෙම තමයි අඳින්න වෙන්නේ. අනුක්‍රමණය වැඩි වෙනවා
ඒ වැඩි වෙන අනුත්ක්‍රමණය වැඩි වෙන විදිහට. එතකොට මේකම තමයි නියත තොරණයක්. වැඩි වෙන තොරණයක් මේකම තමයි. මේක වෙන විදිහකට පෙන්වන්න විදියක් නැහැ. හරි. එතකොට සිලබස් එකේ දැනට තියෙන තත්ත්වය අනුව අලුත් සිලබස් එකේ මම කියන්නේ වැඩි වෙන තොරණ සඳහා ඔය පදාර්ථ යාන්ත්‍රික ගුණ පොඩි කොටසක් තියෙනවා. ඒ අරමුණ කොට කිසිම තැනක නැහැ. එතකොට මේක පරණ සිලබස් එකේ හින්දා මේ ප්‍රශ්නේ චුට්ටක් ගන්න. හරිද? මේ නියත තොරණයටත් මේකමයි වැඩි වෙන තොරණයටත් මේකමයි. එතකොට වැඩි වෙන තොරණයට වීඩියෝ ප්‍රස්තාරන් ඉන්න සිලබස් එකේ කියලා දෙන්නේ නැහැ. ඒ උනට පරණ සිලබස් එකේ හින්දා අහලා තියෙනවා ප්‍රශ්නේ. හරි. ඊළඟට මෙතන තියෙනවා ගම්මිතා සංසිතිය යටතේ හදන එක. ඊළඟ කොටස මේ ප්‍රශ්නෙම ඒ රූපේ පෙන්වා ඇති පරිදි ශටලය පෘථිවියට සමීපව තිරස්ව 400ක ප්‍රවේගයෙන් ගමන් කරන අවස්ථාවක මෙම අවස්ථාවේ ශටලයේ ස්කන්ධය 1.15ක් වේ. අවසානයේ අභ්‍යන්තර පිපුරුමන් නිසා ශටලයේ සමාන ස්කන්ධ කැපිලි දෙකකට කැඩේ. B රූපේ පෙන්වා ඇති පරිදි P කැබැල්ල 800ක ප්‍රවේගයෙන් තිරසට තිරස්ව ඉදිරියට ගමන් කරයි. එහෙනම් සමානම කොටස් දෙක. ඒක වැදගත්. හරිද? දැන් මේ ස්කන්ධය අපිට ලියන්න පුළුවන් 10 10 4 කියලා. ඒ කියන්නේ මේක 5 10 4 මේකත් 5 10 4යි. සමාන කොටස් දෙකකට කැඩුණා. මේක 10 10 4 කියලා ලියන්න පුළුවන් නේද? මේ P කොටස 800න් යනවලු. Q කොටසේ ප්‍රවේගය දන්නේ නැහැ. අපිට අහනවා Q කොටසේ ප්‍රවේගය නිර්ණය කරන්න කියලා. තව කොටසක් අහනවා ඒක ඊට පස්සේ බලමු. මේ දිශාවට ගම්මිතා සංසිතිය යොදනවා. ගම්මිතා සංසිතිය යෙදීමෙන් ආරම්භක ගම්මිතාවේ 10යි 10යි 4යි 10යි 10යි 4යි ඒ දිනේ ප්‍රවේගය ස්කන්ධේ ප්‍රවේගයද 400යි සමානයි. අවසාන ගම්මිතාවේ මෙතන ස්කන්ධේ MV ගුණිතය දන්නවනේ 5යි 10යි 4යි 800යි. අපි දන්නේ Q කොටසේ ප්‍රවේගය v කියලා ගමු. දරේ ප්‍රවේගය ඔක්කොම දැම්මේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය දැම්මේ. ඒතර එන්නේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගයමයි. මෙතන 800යි මෙතනත් 800යි v සමානයි බිඳුව. බිඳුව බෙදීම 5 කියලා ඉන්නේ බිඳුව තමයි. එහෙනම් මෙන්න අපි එවුවා Q චලිත වස්තු කොටසේ ප්‍රවේගය බිඳුව ms ශ්‍රේණියකයි. ඒකම තව කොටසක් තියෙනවානේ. පොළොවට සාපේක්ෂව නිර්ණය කරන්න p ට සාපේක්ෂව q හි ප්‍රවේගය කුමක්ද? p ට සාපේක්ෂව q හි ප්‍රවේගය. දැන් අපි හොයාගත්තා p q දෙන්න ගත්තාම මෙයාගේ ප්‍රවේගය v සමානයි බිඳුවයි මෙයාගේ ප්‍රවේගය 800යි. ඒතර 800 ප්‍රවේගය දීලා තියෙන්නේ අපෙන් අහන්නේ p ට සාපේක්ෂව. එහෙනම් p ට සාපේක්ෂව ගිහුවාම p ව නිශ්චල කරලා බලනවා නම් හරි. මේ පැත්තට 800 දුන්නාම මෙයාටත් මේ පැත්තට 800ක් දෙන්න ඕනේ. බිඳුවට 800ක් එකතු කරාම වම් පැත්තට 800. එහෙනම් v q ගේ ප්‍රවේගය p ට සාපේක්ෂව ළඟ එක්කෙනාගේ තමයි ලියන්නේ p q ගේ වේගය. මේ පැත්තට 800යි. වම් පැත්තට 800යි. ඒක තමයි. මේ කවුද මේ? පොළොවට සාපේක්ෂව p ගේ ප්‍රවේගය. මෙතන තියෙන සාපේක්ෂ ප්‍රවේගය පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. පිපුරීමෙන් පසු පොළොවට සිට නිරීක්ෂකයෙකුට පෙනෙන පරිදි p හා q කැබිලි වල ඉක්බිති චලිතය කෙටියෙන් පැහැදිලි කරන්න. දැන් b කොටස ගත්තාම දැන් අපි හොයාගත්තා මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. මෙයාගේ ප්‍රවේගය 800යි. හරියටම තිරස්. දැන් ගුරුත්ව ත්වරණයක් තියෙනනේ. ඔහොම ඉන්න බෑ මේකට. එහෙනම් මොකද වෙන්නේ?
මෙයා ප්‍රක්ෂිප්තයක් වෙනවා. තිරස්ව චලිත ආරම්භ කරන ප්‍රක්ෂිප්තය. මෙයා ගුරුත්වය යටතේ පල්ලයට වැටෙනවා. ඔන්න චලිත දෙකයි. මෙයා Q මෙයා P. එහෙනම් P කියන එක්කෙනා ප්‍රක්ෂිප්තයක ගමන් කරනවා. තිරස්ව ආරම්භ කරන ප්‍රවේගයකින් ප්‍රක්ෂිප්තයෙන් ගිහලා පල්ලයට යනවා. Q කියන එක්කෙනා නිදහසේ ගුරුත්වය යටතේ පල්ලයට වැටෙනවා. එහෙනම් P ගේ චලිතය प्रक्षिप्त चलित गमन करे क्यों करता हूँ गुरुत्व यटते निदासे बैठी निदासे बैठी और මේක තමයි බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ පොළවේ ඉන්න කෙනෙක්ට පේන්නේ C කොටස පිපිරුම තප්පර 0.2ක් තුරා පැවතින පිපිරුම නිසා එක් එක් කැබැල්ල මත යෙදෙන සාමාන්‍ය බලය කොහොමද? ඔකට කියනවා ආවේගික බලය. අපි ගන්න ආවේගික බලය. දැන් අපි ගත්තොත් මෙතන ගමු. දැන් මේක පද්ධතියක් වශයෙන් ගත්තට ගම්මිතාවේ සංසිද්ධික වුණාට එක් එක් කැබැල්ල ගත්තොත් ගම්මිතාවේ සංසිද්ධික නැහැ. මොකද එයාලා මත බාහිර බලයක් තියෙනවා. මොකද හේතුව මෙයාව සැලකුවොත් P සැලකුවොත් Q කියන්නේ බාහිර කෙනෙක්. ඒතකොට එයාම නිසා බලයක් ඇති වෙනවා. අන්න ගම්මිතාව වෙනසක් P විතරක් සැලකුවොත් තියෙනවා. ඒ ගම්මිතාව වෙනස කොච්චර ශීඝ්‍රතාවකින්ද වෙන්නේ කියලා හිතුවනම් ඒක තමයි ආවේගී බලය. එහෙනම් මම P මත බලය හොයන්න ඕන නම් මම P ගේ ගම්මිතාව හොයලා කාලයෙන් බෙදුවනම් හරි. P ගේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි P මත ඉදිච්ච බාහිර අසන්තුලිත බලය. ඒක නිව්ටන්ගේ දෙවෙනි නියමයෙන් කියනවා. එහෙනම් P කොටස සලකා මම ගම්මිතාව වෙනස වෙනවා. දැන් දිශාවක් සලකන්න ඕනේ. 5යි 10යි 4යි v - u කියලා ගන්නම v දීලා තියෙන 800යි මේක 400යි මම මේක m එළියට ගන්න තියන්නේ. එතකොට 5යි 10යි 4යි 400යි KGM ස්ක්‍රීන් එක. දෝක කාලයෙන් බෙදුවම මොකද හම්බෙන්නේ අපිට? බලය හම්බෙන ආවේගී බලය. I සමානයි ඩෙල්ටා mv බෙදීම t. දැන් බලය ගම්මිතාව වෙනස දිශාව තමයි බලයේ දිශාව නේ. 2.17යි 0.2යි 1.18ක් නිව්ටන්. කොහෙටද බලය මේ පැත්තට? දකුණට. එහෙනම් P මත බලය දකුණට ඉතින් හරිනේ 400 ගියක් කෙනා 800 කරගන්න පොඩි පුෂ් එකක් හම්බෙලා තිනවා ආවේගී බලයක් හම්බෙලා තිනවා. එහෙනම් ඕක මැනික් පැත්ත කිව්වනම් Q මත බලය කොහෙටද? වම් පැත්තට ඉදිලා තියෙනවා. හරි. ඒතර ක්‍රියාපතික්‍රියා දෙකක් වෙන්නේ එතන. මේ බල දෙක සමානයි විශාලත්වයෙන් සමානයි දිශාව ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මේ විදිහට තමයි මේ ප්‍රශ්නේ ලියන්නේ.